ඉතින් චෙන්නයි වලට ආපු මේ ගමනේ ලොකු වෙලාවක් අපිට චෙන්නයි වල ඉන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මොකද ඒකට හේතුව මම පළවෙනි බ්ලොග් එකෙන් කිව්වා වගේ ටිකක් විශේෂ පැත්තක් බලන්න යන්න තමයි අපි මේ පාර ටුවර් එක ලැහැස්ති කරගත්තේ. ඉතින් මේ ලැබිච්ච පොඩි වෙලාවේ චෙන්නයි වල පොඩ්ඩක් ඇවිදින්න ගිහින් බලමු. ඉතින් අපි ටිකක් හවස් වෙලා තමයි ටවුන් එකේ ඇවිදින්න කියලා ආවේ. මොකද ඒකට හේතුව මේ දවස්වල ටිකක් රස්නේ වැඩි දවල් කාලේ ඇවිදින්න. ඉතින් අද අපි මේ චෙන්නයි වල කිව්වට ඉන්නේ චෙන්නයි වල ටී නගර කියන ප්‍රදේශයේ. ඉතින් පොඩ්ඩක් අපි මේ පැත්තේ ඇවිදලා බලමු. මොකද ගොඩාක් අය කියන්නේ චෙන්නයි වල ඇඳුම් එහෙම ටිකක් අඩුවට ගන්න පුළුවන් කියලා. ඉතින් අපිට පේන හැටියට චෙන්නයි ගත්තත් අපේ හරියට කොළඹ වගේ තමයි. ඒ කියන්නේ සමහරක් කඩ තියෙන්නේ පාරවල් දෙපැත්තේ ස්ට්‍රීට් බිස්නස් එකක් තමයි තියෙන්නේ. අනිත් විදිය තමයි shopping malls වගේ ගොඩක් වෙලාවට තියෙනවා. ඉතින් මේ දෙකටම අපි ගිහින් බලමු කොහොමද මේ වගේ තියෙන ඇඳුම් වල quality එක කොහොමද ඒ වගේ මිල ගණන් කියලා එහෙම. ඉතින් මෙහි තියෙන එක විශේෂත්වයක් තමයි ගොඩක් වෙලාවට හවස 4න් 5න් පස්සේ වගේ තමයි ගොඩක් මේ ටවුන් ජනාකීර්ණ වෙන්නේ. ඉතින් ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නත් පුළුවන් මේ දවස්වල චෙන්නයි වලට තියෙන අධික රස්නය. ඉතින් මෙහෙත් ලංකාවේ පිටකොටු වගේම තමයි මේ අපි දැන් ඉන්න හරියේ දිගටම තියෙන්නේ පාරවල් අයිනේ තියෙන පොඩි පොඩි වෙළඳාම් කරන තැන් තමයි මේ දිගටම තියෙන්නේ. ඉතින් අපි සමහරක් දේවල් බලපුවාම ලංකාවේ ගන්න තියෙනවා ටිකක් අඩුවට ගන්න පුළුවන්. ඒත් තව සමහරක් දේවල් තියෙනවා ඉතින් ලංකාවේ තියෙන ගානටම වගේ සමාන ගානක් වගේ තමයි ඉන්දියන් රුපියල් වලට හදලා බලපුවාම එන්නේ. ඉතින් ඊළඟට අපි පොඩ්ඩක් ගිහින් බලමු මෙහි තියෙන shopping mall එකකට ඒ වගේ කොහොමද ඇඳුම් වල මිල ගණන් ඒ වගේම quality එක කොහොමද කියන එක. දැන් මේ අපි ඉන්න ඒරියා එකේ දිගටම තියෙන්නේ sarees විවිධ වර්ග වලින් විවිධ මිල ගණන් වලින් saree මිලදී ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ saree ගැන කියනවා නම් අපේ රුපියල් එක්ක බලනකොට ගොඩාක් ලාභෙට අපිට සාරි ගන්න පුළුවන්. ඉන්දියන් රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් 100 වගේ ඉඳලා සාරි මේ shopping mall වල බලා ගන්න පුළුවන්. ඉතින් මේ කාලෙත් එක්ක ගත්තාම ඉන්දියන් රුපියල් 100ක් කියන්නේ සාමාන්‍යයෙන් අපේ රුපියල් 350ක් වගේ ගාණක් වෙනවා. ඉතින් 350ක් වගේ ගාණකට සාමාන්‍යයෙන් සාරිස් ගන්න පුළුවන් කියන්නේ ලංකාවේ වුණ ඔයාලට නම් ගොඩක් ලොකු වාසියක්.
ඉතින් අපි ඊළඟ දවසේ උදේ පොඩ්ඩක් ආයෙ ඇවිල්ලා බැලුවා මේ හවසට ඉන්න සෙනග වගේම උදේවරුවෙත් සෙනග ගොඩක් ගැවසෙනවද කියලා. ඉතින් අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ උදේවරුවට කඩවල් එහෙම ඔක්කොම පාර අයිනේ තියෙන කඩවල් එහෙම ඔක්කොම වහලා තියෙන්නේ. ඒ කට්ටිය කලින් දවසේ තියෙන තැන්වලම රෙදි පැක් කරලා වහලා ආයේ අද හවස් වෙලා තමයි මේ කඩවල් වල වැඩ පටන් ගන්නෙ. ඉතින් shopping mall නම් දිකට මැරලා තියෙන්නේ. ඒ නන්ට ඉතින් ටවුන් එකේ සෙනග ගොඩාක් අඩු තත්ත්වයක් තමයි උදේවරුවට පේන්න තියෙන්නේ. අනිත් එක දැන් වෙලාව උදේ 9ට විතර ඇති. තාමත් ගොඩාක් shops එහෙම වහලා තමයි තියෙන්නේ මේ ටයිම් එකට. මේ දැන් අපිට බලා ගන්න පුළුවන් මම අර ඉස්සෙල්ලා කිව්ව කතාව කලින් දවසේ හවස තිබ්බ ඔක්කොම බිස්නස් කරපුවා ඒ විදිහටම වහලා ආයේ අද හවසට ගන්නකම් ඒ කට්ටිය අයින් කරලා තියෙන විදිහ තමයි මේ පේන්න තියෙන්නේ. එහෙනම් ඉතින් ඊළඟ බ්ලොග් එකෙන් අපි තවත් ලස්සන තැනකට යන්න බලාපොරොත්තු වෙන මේ කොටසින් අපි සමු ගන්නවා. ඉතින් දිගටම රැඳී සිටින්න. චෙන්නයි වල ඊළඟට අපි කොහාටද ගියේ කියලා බලන්න.